හෙලෝ වීවර්ස්, අද අපි කතා කරන්න යන්නේ නරුටෝ ඇනිමේ එකේ ඉන්න දක්ෂතම වගේම පට්ටම කැරක්ටර් එකක් ගැනයි. ඒ තමයි ශිසුයි උචියා. ඔයාලා දන්නවා ශිසුයි කියන්නේ උචියා වංශයේ ඉපදුණු 4 වෙනි හොගේට වඩා වේගවත් මිනිහෙක් කියලා. ගොඩක් අය ශිසුයි ගැන දන්නේ නැති රහස් ගොඩක් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරනවා. එහෙනම් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. අද වීඩියෝ එක පට්ටම වෙයි. ශිසුයි මුළු ශිනෝය ලෝකය හඳුන්වන්නේ ශුන්ෂින්නෝ ශිනෝයි. එහෙම නැත්නම් මරණයේ වේගය කියලා. ඒ කාලේ සතෝ සේනාව වලට තිබුණ ලොකුම නියෝගය තමයි ශිසුයි කොහේ හරි දැක්කොත් සටන් කරන්න නැතුව පණ එපා කියලා පැනලා යන එක. මොකද එයාගේ වේගයක හැරෙන්න කාටවත් බෑ. ශිසුයි සටන් කරන්නේ හැදෙන ආෆ්ටර් ඉමෝජිස් නිකන් හෙවණෙල් නෙවෙයි. ඒවට පුළුවන් සැබෑ ශරීරයක වගේ සතුරන් කපා කොටා දාන්න. ඒ විතරක් නෙවෙයි ශිසුයි සතුටුකොට අමාටෝසෝකි කියන බලය තමයි මේ ලෝකයේ තියෙන බලවත්ම ගෙන්ජුත්සු එක. මේකෙන් කෙනෙකුට පාලනය කරද්දී ඒ පුද්ගලයා දන්නේ නැහැ තමන් පාලනය වෙනවා කියලා. අන්න ඒතයි ඩැන්සෝ පවර් ශිසුයිට බය වුණේ. අපි හැමෝම ආදරය කරන ඉතාචිගේ සැබෑ ශිනෝවරයෙක් කලේ ශිසුයි තමන්ගේ ඇස් පවර් ඉතාචිට දීලා කඳු මුදුනින් පනිනකොට එයාගේ මුහුණේ තිබුණේ හිනාව. මොකද එයා දැනගෙන හිටියා තමන්ගේ මිය ගියත් තමන්ගේ උරුමය ඉතාචි රැකගනී කියලා. ශිසුයිගේ දේහය එයා ඒ තරම් බුද්ධිමත් විදිහට තමන්ගේ DNA පව මේ ලෝකෙන් වසන් කරපු නිසායි. අන්න ඒ නිසායි කබුටෝට පව 4 වෙනි ලෝක යුද්ධයේ ශිසුයි ආය පණ ගන්න බැරි වුණේ. ඉතින් වීවර්ස්, ඔයාලා හිතනවා ශිසුයි එදා ටෙන්සේ මරුවා නම් නරුටෝ කතාවේ මීට වඩා වෙනස් වෙයි කියලා? මම නම්